ජුරාසික් වර්ල්ඩ් ඩොමිනියන් එකේ සිද්ධියෙන් අවුරුදු 5කට පස්සේදී වෙන ස්ටෝරි එකක් තමයි මේ ජුරාසික් වර්ල්ඩ් රීබර්ත් මූවි එකෙන් දකින්න ලැබෙන්නේ. දෙවෙනි ජුරාසික් වර්ල්ඩ් මූවි එකේදී සත්තු ඔක්කොම නිදහස් වෙනවා. ඊට පස්සේ ඩොමිනියන් එකෙන් දකින්න ලැබුණේ මිනිස්සු කොහොමද මේ සත්තුත් එක්ක තමන්ගේ ජීවන රටාව ගෙනියන්නේ සහ මේ සත්තුන්ගෙන් තියෙන ප්‍රශ්න ගැන. රීබර්ත් මූවි එකේ කතාව තමයි අලුත් දේශගුණයත් එක්ක ගොඩක් සත්තු වඳ වේගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මේකෙන් බේරෙන්න පුළුවන් සත්තුන්ව විතරක් වෙන් කරලා තියෙනවා එයාලට සර්වයිව් වෙන්න පුළුවන් තැන්වල. මේවා මිනිස්සුන්ට තහනම් කලාප විදියට තමයි නම් කරලා තියෙන්නේ. මේ සත්තු සම්පූර්ණයෙන්ම වඳ වෙලා යන්න කලින් මේ පාකජෙනික්ස් කම්පැනි එකට ඕනි වෙනවා හાર્ට් ඩිසීස් වලට බෙහෙතක් හොයාගන්න. මෙයාලා කරන පරීක්ෂණ වලට ඩයිනෝසර්ලා 3 දෙනෙක්ගේ බ්ලඩ් සහ ටිෂු සාම්පල්ස් අරගන්න. ඉතින් මේ සාම්පල්ස් ගන්න සෝරා බෙනට් ඇතුළු කණ්ඩායම තහනම් කරපු දූපතකට යනවා. එහෙදි මෙයාලට මුහුණ දෙන්න වෙන දේවල් තමයි මේකෙදි බලා ගන්න ලැබෙන්නේ.